अऊदु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम। समस्त लोक अहमदिया मुस्लिम जमात यवतमाळ नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल खामिस अय्यदहुल्लाहु ताला बिनसिर अज़ीज़ तुमानन विसिन ක්‍රිස්තු වර්ෂ 2026 පෙබරවාරි මාස 20 වෙනි දින සිකුරාදා බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද් හි පිහිටි මස්ජිද් මුබාරක් හිදී දේශනා කරන ලද ජුම්මා ඛුත්බාවෙහි සාරාංශය हुजूर तुमानन तशहुद तावुद सह सूरा फातिहा उसूरीमेन अनතුරුව මෙසේ කීවේය. අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් රමසාන් මාසය ආරම්භ වී ඇත. මෙම මාසය තුල අල්ලාහ් දෙවියන් අපට ඔහු සමග සම්බන්ධය ස්ථාවර කර ගැනීමටත් අපගේ අධ්‍යාත්මික සංශෝධනය වැඩි දියුණු කර ගැනීමටත් වාග්ය ලබා දී ඇත. අල්ලාහ් දෙවියන් සියලු අහමදිවරුන්ට මෙම මාසය තුල අධ්‍යාත්මික ප්‍රයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙත්වා. දේව ස්නේහය සහ නමස්කාරය අපහට කවදත් ඵලදායක වනුයේ අප මෙම රමසාන් මාසයට පසුවත් නොකඩවා පවත්වාගෙන යාමෙන්ය. තවද එය උසස් තත්වයට ගෙන ඒමටත් උත්සාහ දැරීමෙන්ය. එවිට අප තමන්ව මවුන් ලැබීමේ අරමුණ පරිපූර්ණ කිරීමට භාග්‍ය ලැබෙන්නේය. පසුගිය කුත්බාවලදී හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත තිබූ දේව ස්නේහය සහ එතුමාන්ගේ නමස්කාරයන්හි ස්ථාවරභාවය පිළිබඳවත් ඒ තුළින් විශ්වාසතයින්ට අනගි මඟ පෙන්වීමද විස්තර කළෙමි. ඉන්පසු එතුමානන් වෙනුවෙන් අපකැප වූ එතුමානන්ගේ සැබෑ දාසයාණන් වූ හදරත් මසීහ් මෞද් තුමානන්ගේ ජීවිතයේ දැක් වූ උසස් ආදර්ශයන් ගැනත් විස්තර කළෙමි. අදත් එමගින් රමසාන් උපවාසයට බැඳුණු විස්තරයන්ද ඉදිරිපත් කරමි. එනම් ඒහා බැඳුණු හදරත් මසීහ් මෞද් තුමානන්ගේ ජීවිතයෙන් සමහර සිද්ධීන්ද ඇතුළත්ය. එමගින් දේව සම්බන්ධය ගැනද හෙළිවනු ඇත. අප එමගින් තමන්ගේ අධ්‍යාත්මික සංශෝධනය විශිෂ්ටාන්දමින් උසස් කර ගැනීමටත් තමන් ගැන සැබෑ තක්සේරුවද ඇති කර ගැනීමටත් වාග්ය ලැබීම නොඅනුමානයි. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සහ හදරත් මසීහ් මෞද් තුමාණන්ගේ ආදර්ශයන් අභියස තබා තමන්ගේ ක්‍රියාවල කොටසක් කර ගැනීමට උත්සාහද දැරිය යුතුයි. ඒවා හුදෙක් ආශ්වාදය ලබා ගැනීමක් පමණක් නොව අපගේ ජීවිතයට අනගි මඟ පෙන්වීමක් කර ගැනීමටද ප්‍රයත්න දැරිය යුතුයි. හදරත් මිර්සා බෂීර් අහමද් සාහිබ් රලියල්ලාහු තුමාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරමි. ඒ ගැන හදරත් මියා අබ්දුල්ලා සනූරි සාහිබ් රලියල්ලාහු තුමා ලිඛිතව සඳහන් කර ඇත. එනම් ඔහු මෙසේ පවසයි. හදරත් මසීහ් මෞද් තුමාණන් ක්‍රිස්තු වර්ෂ 1884 දී කාදියානියෙන් එපිට ගොස් චිල්ලා නම් නමස්කාරය කිරීමේ සිතිවිල්ලක් සඳහන් කර ඇත. ඒ සමග හින්දුස්ථානීය සංචාරය කිරීමට වරම ලැබෙන බව සඳහන් විය. පළමුව හදරත් මසීහ් මෞද් තුමාණන් ඒ සඳහා ගුරුදාස්පුර දිස්ත්‍රික්කයේ සූජාන්පූර් වෙත යෑමට අදිටන් කළේය. මා එතුමාණන්ගෙන් මාහට ඔබ සමග ගමන් කිරීමට අවසරය දෙන්නැයි ඇසූ විට එතුමාණන් ඒ සඳහා අනුමැතිය මාහට ලබා දුන්නේය. නමුත් දේව අනාවරණය අනුව එම ගමන හෝෂියාර්පූර්හිදී ඉටු කළ යුතු බව මඟ පෙන්වන ලදී. එයින් හදරත් මසීහ් මෞද් තුමාණන් හෝෂියාර්පූර් යෑමට අදිටන් කළේය. ඒ සඳහා එතුමාණන් ක්‍රිස්තු වර්ෂ 1886 ජනවාරි මාසයේ පය තැබුවේය. තවද එම ගමනට එක්වීමට එතුමාණන් මාහට කාදියාන් එන ලෙස ලිපියකින් දෙනුවත් කරවීය. තවද හෝෂියාර්පූර්හි ප්‍රධානියෙකු වූ ෂේක් මෙහෙර් අලි සාහිබ්ටත් එතුමාණන් ලිපියක් එව්වේය. එහි එතුමාණන් ළඟදී මා හෝෂියාර්පූර් වෙත ඒමට බලාපොරොත්තු වෙමි. මාස දෙකක කාලයක් ලැබුම් ගනිමි. ඒ සඳහා නගරයේ යාබද පෙදෙසක දෙමහල් නිවසක් ඇරයුම් කරන්නැයි සඳහන් කළේය. එහෙයින් ෂේක් මෙහෙර් අලි සාහිබ් තවීලා නම් වූ තම දෙමහල් නිවසක් එතුමාණන් සඳහා ඇරයුම් කළේය. පසු එම ගමනෙහි හදරත් මසීහ් මෞද් තුමාණන් ගොන් කරත්තයක් තෝරාගත්තේය. එම ගමන බියාස් නදී තීරයේ සිදුවිය. තවද සහයෝගයට මා සමග ෂේක් හාමිද් අලි සහ ෆතේ ખાન සාහිබ් එක් වූහ. ෆතේ ખાන් හෝෂියාර්පූර් දිස්ත්‍රික්කයේ ටාන්ඩා ප්‍රදේශයට යාබදව පිහිටි රසූල්පූර්හි පදිංචිකරුවෙකි. හදරත් මසීහ් මෞද් තුමාණන් කෙරෙහි බැතිමත්ව සිටියේය. පසුව ඔහු මෞලවි මොහම්මද් හුසයින් බටාලවිගේ මිත්‍රත්වය නිසා මුර්තද් විය. එම ගමනේදී නදියෙන් එතරවීමට බෝට්ටුව මගින් යෑමට සිදුවිය. එවිට හදරත් මසීහ් මෞද් තුමාණන් මා අමතා මියා අබ්දුල්ලා තුමනි පරිපූර්ණ සමගාමී මිත්‍රත්වයත් අප යෙදී සිටින නදියේ සංචාරයක් මෙන්ය.
මෙමගින් අවස්ථා දෙකකින් එකක් අපේක්ෂා කළ හැක. එකක් නම් අප සාර්ථකව නදියෙන් එතරවීම, අනෙක දියෙහි ගිල්වීමය. දාසකම ඒ දෙකටම මුහුණ දිය යුතුමය. මෙම ජීවමාන ප්‍රකාශය මා එවෙලෙහි සුළුපටුවට ගණන් ගත්තත් ෆතේ ખાන් මුර්තද් වූ කලෙහි එම ප්‍රකාශය මතකයට ආවේය. කෙසේ වෙතත් එම ගමනේදී අප පළමු දිනයේ ෆතේ ખાන්ගේ නිවසේ ලැබුම් ගැන දෙවනි දිනයේ හෝෂියාර්පූර් ළඟා වූයෙමු. එහි එම දෙමහල් නිවසේ උඩතට්ටුවේ හසරත් මසීහ් මෞද් එතුමාණන් ලැබුම් ගත්තේය. තවද එතුමාණන් අප තිදෙනාට වෙනත් කාර්යභාරයන් පැවරුවේය. මා කෙරෙහි කෑම පිසීම් කාර්යයේද, බසාර් වීදියට ගොස් බඩුගෙන ඒම ෆතේ ખાන් කෙරෙහිද, ෂේඛ් හාමිද් අලි සාහිබ් කෙරෙහි නිවසේ කටයුතු මෙන්ම ආගන්තුක සත්කාරය පවරන ලදී. පසුව හසරත් මසීහ් මෞද් එතුමාණන් අපහට දවස් 40ක් වනතුරු කිසිවෙකු සමග හමුවීමට අවස්ථාව නොදෙන ලෙස අවධාරණයෙන් පෙන්වා දුන්නේය. තවද එම කාලය අතරතුර කිසිවෙකුගෙන් කෑම පිළිගැන්වීමද ඇරයුම් නොකළ යුතුයයි මඟ පැන්වීය. තවද එතුමාණන් දවස් 40න් පසු අමතරව දවස් 20ක් මෙහි නවතින්නෙමි. එම අතරවාරයේදී මා හමුවීමට හෝ මාහට ආරාධනා කිරීමට හෝ මාගෙන් ප්‍රශ්න විමසීමට හෝ අවස්ථාව ලැබෙන්නේ යයි පැවසීය. තවද එතුමාණන් ලැබුම් ගන්නා කාමරයේ අගුළු සෑම විටම දමාගත යුතු බවත් කිසිවෙක්වත් එතුමාණන්ව නොකැඳවන ලෙසත් අවධාරණයෙන් කියා සිටියේය. ඒත් එතුමාණන්ට අවශ්‍ය වූ කලෙහි විමසන දෙයට පමණක් ප්‍රතිචාර දැක්විය යුතු බවත් තේරුම් කළේය. තවද උඩතට්ටුවට කිසිවෙක්වත් නොපැමිණිය යුතුයයිද, කිසිවෙක්වත් නොඑවිය යුතුයයිද එතුමාණන් කෑම ඇවූ පසු ඒ ගැන නොවිමසිය යුතුයයිද, ඉතිරි වූ භාජන වෙනත් වේලාවක රැගෙන යා යුතුයයිද, නැමදුම් වේලාවන්හිදී එතුමාණන් තම කාමරයෙහි ඉටු කරන බවත්, පහළ මහලේ තිදෙනා එක්ව නැමදුම් ඉටු කරගත යුතු බවත් ජුම්මා දිනයේ පමණක් නගරයේ හිස් ප්‍රදේශක පිහිටි මස්ජිදයක් තෝරා එහි වෙනම නැමදුම් කටයුතු කිරීමට ඇරයුම් කළ යුතු බවත් ඉදුරා පවසන ලදී. එහෙයින් සිකුරාදා දිනයේ නගරයේ උයනක පිහිටි කුඩා මස්ජිදය තෝරා ගන්නා ලදී. එහි හසරත් මසීහ් මෞද් එතුමාණන් පැමිණියේය. අපහට නැමදුම් ඉටු කරවා ඛුත්බා දේශනයේද එතුමාණන් විසින්ම ලබා දුන්නේය. මා උඩුමහලට ගොස් හසරත් මසීහ් මෞද් එතුමාණන්ට කෑම බෙදා දුන්නෙමි. මා කිසිවක් කතා නොකළෙමි. නමුත් එතුමාණන් විසින්ම යමක් අසනු ලැබූ කලෙහි එයට ප්‍රතිචාරය පමණක් මා ලබා දුන්නෙමි. දවසක් එතුමාණන් මා අමතා මියා අබ්දුල්ලාතුමනි මාහට දේව අනාවරණයන් හා කෂ්ෆ් නම් සිහිනයන් බොහොමයක් ලැබෙමින් පවතී. තවද අල්ලාහ් දෙවියන් මා සමග රෑ වේලාව දක්වා සංഭാෂණයේ යෙදී සිටින්නේය. මේ සියල්ලම ලිවීමට පටන් ගතහොත් පිටු අනන්ත ගණනින් අවශ්‍ය වනු ඇතැයි කීවේය. මෙම අතරවාරයේදීම හසරත් මසීහ් මෞද් එතුමාණන්ට උපදින්නා වූ පොරොන්දු වූ පුත්‍රයාණන් පිළිබඳවද දිගු අනාවරණයක් ලැබුණි. ඉන්පසු හසරත් මසීහ් මෞද් එතුමාණන් ජිල්ලා සමය අවසන් වූ අයින් පසු පොරොන්දු වූ සංශෝධකවරයාණන් ගැන දේව අනාවැකිය දැනුවත් කළේය. එය ක්‍රිස්තු වර්ෂ 1886 පෙබරවාරි මාස 20 වැනි දිනයේ ප්‍රකාශපත් කරලද හරිත පත්‍රිකාවකි. එය අප ජමාතයේ මුස්ලිහේ මෞද්ගේ අනාවැකිය නාමයෙන් හඳුන්වනු ලබන්නේය. හුසුර්තුමාණන් පවසන්නේ අදත් පෙබරවාරි 20 වෙනි දිනයයි හසරත් මුස්ලිම් මෞද්තුමාණන්ගේ දේව අනාවැකිය පරිපූර්ණ වූ දිනයයි. එම උතුම් දේව අනාවැකිය අනුව පොරොන්දුව පුත්‍රයාණන් ඉපදී වසර 52 කාල සීමාවක් ඛිලාෆත් පාලනයේද ලැබවිය. අල්ලාහ් දෙවියන් එතුමාණන්ව සියලු වතින් සාර්ථක කරවීය. එම දේව අනාවැකි සංග්‍රහය තුළ අනන්ත සුභාරංචි සහ අනාවැකියන්ද ඉල්හාම් අනාවරණයන්ද ඇතුළත් වී අතර එම අනාවැකි සංග්‍රහය හසරත් මිර්සා බෂීරුද්දීන් මහමූද් අහමද් රලියල්ලාහුතුමාණන්ගේ අනන්‍යතාවයෙන් පරිපූර්ණ විය. හුසූර්තුමාණන් පවසන්නේ අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් අද දින ඛුත්බාවේ හිම සිද්ධිය අහම්බෙන් සඳහන් වීම සතුටුදායක බවයි. අදම මෙය මා සඳහන් කිරීම අල්ලාහ් දෙවියන්ගේ ප්‍රඥාවම විය. මේ දින විවිධ රටවල් වල අප ජමාතයේ මුස්ලිම් මෞද් ජලසා රැස්වීම පවත්වනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී දිනය පෙර හා පසු දිනවලද සමරනු ලැබේ. MTA තුලින්ද එම දිනය ගැන විශේෂ වැඩසටහන් විකාශය කරනු ලැබේ. එය සියලු අහමදිවරුන් නැරඹිය යුතුයි. චිල්ලා වැඳුම් සමය අවසන් වූ පසු හසරත් මසීහ් මෞද් එතුමාණන් එහි අමතරව දවස් 20ක් නැවතී සිටියේය. ඇතැම් ආගමික හමුවීමට ආගන්තුකයන් පැමිණ සිටියෝය. ඇතැම් අය විසින් හසරත් මසීහ් මෞද් එතුමාණන්ට කෑම ආරාධනා කරනු ලැබුවෝය.
ඇතැම් අය ආගමික කතාබහක යෙදී සිටියෝය. එදින මුරලිදර්තුමා සමඟ හසරත් මසීහ් මෞஊද් තුමාණන් විවාදයටද එක් විය. ඒ ගැන හසරත් මසීහ් මෞඌද් තුමාණන්ගේ ග්‍රන්ථයක් වූ සුර්මා චෂ්මේ ආර්යාහි විස්තර කර ඇත. මාස දෙකක කාලයක් ගත වූ විට හසරත් මසීහ් මෞඌද් තුමාණන් එම මාර්ගයෙන්ම කාදියාන් වෙත ගමන පටන් ගත්තේය. එම ගමන් වාරයේදී හෝෂියාර්පූර් නගරයේ සිට සතපුන් දෙකක දුරින් වලිඋල්ලා වරයෙකුගේ සොහොන බැහැදැකීමටත් හසරත් මසීහ් මෞඌද් තුමාණන් ගියේය. එය කුඩා උයනක් වුවද ඝන සැවනැලි සහිත ස්ථානයක්ද විය. හසරත් මසීහ් මෞඌද් තුමාණන් එහි විවේක ගත්තේය. පසු එතුමාණන් එම සොහොන දෙසට ගියේය. හසරත් මියා අබ්දුල්ලා සනූරි සාහිබ් තුමාද එතුමාණන් පසුපස යමින් සිටියේය. ෂේක් හාමිද් අලි සහ ෆතේ ખાන් යන දෙදෙනා ගොන් කරත්තයක් ළඟ සිටියෝය. එතුමාණන් එනම් හසරත් මසීහ් මෞඌද් තුමාණන් සොහොන් කුටියේ දොර විවෘත කර ඇතුළට ගියේය. සොහොන් හිස් පෙදෙසේ නැගිට දුආ ප්‍රාර්ථනායේදීය. අත් ඔසවා සුළු වේලාවක් දුආවෙහි ගත කළේය. ආපසු විත් මා අමතා මා ඔහු වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා අයද සිටියේදී කෂ්ෆ් දර්ශනය තුලින් ඔහු මා ඉදිරියේ දන ගසමින් අසුන් ගත්තේය. ඔබ නොසිටියේ නම් මා ඔහු සමග කතාබහක යෙදෙන්නට තිබුණි. ඔහුට විශාල දෑස් තිබූ අතර අලු පැහැති සමක් ඇත්තෙකුද විය. ඔහු ගැන මේ අහල පහල මිනිසුන්ගේ විමසා බැලිය යුතු යැයි පැවසීය. එම වලිඋල්ලා වරයා අභාවයට පත්වී සිය වසරක් ගත වූ හැයින් ඔහු ගැන විමසීම හසරත් මසීහ් මෞඌද් තුමාණන්ගේ ඉල්ලීමක් විය. මා මිනිසුන්ගෙන් ඔහු ගැන විමසා බැලුවෙමි. එවිට ඔවුන්ගේ පියවරුන්ගේ ප්‍රකාශයන් අනුව හසරත් මසීහ් මෞඌද් තුමාණන් දුටු පරිදි එම වලිඋල්ලා වරයාගේ හැඩරුව දෙනුවත් විය. ඉන්පසු හසරත් මසීහ් මෞඌද් තුමාණන් සමග අපත් කාදියන් බලා පිටත් වූ යමු. අවසානයේදී හුසූර් තුමාණන් පැවසුවේ අල්ලාහ් තාලා අප සියලු දෙනාට මෙම රමසාන් මාසයේ ඉටු කළ යුතු නැඹදුම් සහ යුතුයකම් සඳහා භාග්‍ය ලබා දෙත්වා. තවද අල්ලාහ් දෙවියන් ඔහුගේ ස්නේහයෙන් අපව වර්ධනය කරත්වා. තවද අපව සැබෑ මුස්ලිම් වරුන් ලෙසද සැබෑ විශ්වාසනීය වරුන් ලෙසද පත් කරත්වා. මේ දවස්වල ඇතැන් අහමදිවරුන් මත උසාවිවල බොරු නඩු පවරා ඇති බැවින් එයින් නිදොස් වීමටත් නිදහස් වීමටත් ඔවුන්ට භාග්‍ය ලබා දෙත්වා. විශේෂයෙන්ම ධාර්මිෂ්ඨකයන් තමන්ගේ අවසානය යහපත් වීමටත් ඊමාන් නැමැති විශ්වාසය ශක්තිමත් වීමටත් උත්සාහ දැරිය යුතු අතර ඒ සඳහා දුආ ප්‍රාර්ථනාව දායදිය යුතුයි. මෙම දුආ ප්‍රාර්ථනාවට මෙම දුආ ප්‍රාර්ථනාව මේ රමසාන් දවස්වල අයදිය යුතුයි. අල්ලාහ් දෙවියන් අපගේ අවසානය යහපතක් කරත්වා. අපගේ ඊමානය ශක්තිමත් කරත්වා.